2026 අගෝස්තු මාසේ ඉඳන් වෙන රූල්ස් චේන්ජ් එකත් එක්ක ඔයාලට නිව්සීලන්ඩ් මාස්ටර්ස් එකක් එක්ක බැචලර්ස් එකක් නැත්නම් ඔයාලට රෙසිඩෙන්සි ඇප්ලයි කරද්දි ලැබෙන්නේ පොයින්ට්ස් 5ක් විතරයි කියන එක ඔයාලා හැමෝම දන්නවා. එතකොට ඉතුරු පොයින්ට් එක ක්ලේම් කරගන්න අවශ්‍ය වෙන ස්කිල් වර්ක් එක්ස්පීරියන්ස් එක ගැන අයිඩියා එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඒ ස්කිල් වර්ක් එක්ස්පීරියන්ස් එක ක්ලේම් කරගන්න අවශ්‍ය නම් ඒකට අදාළ වෙන රික්වයර්මන්ට්ස් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි රික්වයර්මන්ට් එක තමයි ඔයා ඒ වර්ක් කරන අවුරුද්ද වැඩ කරන්න ඕන මීඩියන් වේජ් එකට. ඒ කියන්නේ ඔයා පොයින්ට්ස් ක්ලේම් කරන්න පටන් ගන්න දවසට තියෙන මීඩියන් වේජ් එක තමයි ඔයාගේ මීඩියන් වේජ් රික්වයර්මන්ට් එක වෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ මාර්ච් වල එන රූල්ස් චේන්ජ් එකට කලින් නම් ඔයාගේ පොයින්ට්ස් ක්ලේම් කරන්න පටන් ගන්නෙ ඔයාට තියෙන්න ඕනේ අවලි රේට් එක 33.56. ඔයා මාර්ච් වලින් පස්සේ නම් ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරන්න පටන් ගන්නෙ ඔයාට අවලි රේට් එක $35 තියෙන්න අවශ්‍ය වෙනවා. එහෙනම් පළවෙනි රික්වයර්මන්ට් එක තමයි ඔයා අනිවාර්යයෙන්ම මීඩියන් වේජ් එක අරගෙන වැඩ කරන කාල සීමාව තමයි ඔයාගේ ස්කිල් වර්ක් එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්නේ. ඊළඟ රික්වයර්මන්ට් එක තමයි ඔයාගේ එම්ප්ලොයිමන්ට් එක අනිවාර්යයෙන්ම ස්කිල් ලෙවල් 1 to 3 ජොබ් එකක් වෙන්න ඕනේ. මොකද ඔයා මීඩියන් වේජ් එකට නම් පොයින්ට්ස් ක්ලේම් කරන්නේ ඔයාගේ එම්ප්ලොයිමන්ට් එක අනිවාර්යයෙන්ම ස්කිල් ලෙවල් 1 to 3 එම්ප්ලොයිමන්ට් එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඒ එම්ප්ලොයිමන්ට් එකේ ස්කිල් ලෙවල් 4 to 5 එම්ප්ලොයිමන්ට් එකක් වුණොත් අනිවාර්යෙන් ඔයාට මීඩියන් වේජ් එක වගේ 1.5 times salary එකක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා දෙවෙනි රික්වයර්මන්ට් එක තමයි ඔයාගේ එම්ප්ලොයිමන්ට් එක අනිවාර්යෙන්ම ස්කිල් ලෙවල් 1 to 3 එකක් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා දැනගෙන ඉන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මේ ස්කිල් වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරද්දී ඔයා ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් යටතේම වැඩ කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට මේ වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරන පීරියඩ් එක නිව්සීලන්ඩ් වල එනි එම්ප්ලොයර් කෙනෙක් යටතේ ක්ලේම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ එම්ප්ලොයර් ඇක්‍රෙඩිටඩ් වෙන එක කම්පල්සරි රික්වයර්මන්ට් එකක් නෙමෙයි. හැබැයි ඔයා රෙසිඩෙන්සි ඇප්ලයි කරන දවස වෙනකොට ඒ එම්ප්ලොයර් ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ඔයා මේ වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරන ඩියුරේෂන් එකට අදාළව ඒ පීරියඩ් එකේදී ඔයාගේ එම්ප්ලොයර් ඇක්‍රෙඩිටඩ් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට ඔයා දැනගෙන ඉන්න ඕන දේ තමයි ඔයා මේ වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරද්දී ඔයාට මීඩියන් වේජ් එක තියෙනවා නම් ඔයා ස්කිල් ලෙවල් 1 to 3 එම්ප්ලොයිමන්ට් එක නම් වැඩ කරන්නේ ඔයා ඒ කරන එම්ප්ලොයිමන්ට් එකට අදාළව ඔයා සූටබලි ක්වොලිෆයිඩ් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතනදී අවශ්‍ය වෙන්නේ ඔයා මීඩියන් වේජ් එකට ස්කිල් ලෙවල් 1 to 3 එම්ප්ලොයිමන්ට් එකක් කරන එක විතරයි. එහෙනම් ඔයා දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා ඔයා මේ අවුරුද්ද වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරද්දී ඔයා මීඩියන් වේජ් එකට වැඩ කරන්න ඕන. ඒ වගේම ස්කිල් ලෙවල් 1 to 3 එම්ප්ලොයිමන්ට් එකක් වෙන්න ඕනේ. හැබැයි ඔයාගේ එම්ප්ලොයර් ඇක්‍රෙඩිටඩ් වෙන්න අවශ්‍ය නැහැ. ඔයා වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරන ඩියුරේෂන් එකේදී ඒ වගේම ඔයාට කම්ප්ලීට්ලි මේ ජොබ් එක රිලේටඩ් වෙන්න අවශ්‍යයි කියලා රික්වයර්මන්ට් එකක් නැහැ. ඔයා අර කලින් කියපු රික්වයර්මන්ට්ස් මේ ජොබ් එකත් එක්ක කම්ප්ලයි කරලා තියෙනවා නම්. මම ලහිරු කූරගම ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්.